ආයි කොහොමද වලට අද මගේ නිමාඩු දවස. ඉතින් මං යාළුවෙක් හම්බෙන්න යනවා. මගේ හොඳ යාළුවෙක්. ඉතින් එයාගේ අද නිමාඩු දවස නිසා මං හිතුවා එයාත් එක්ක ඔය ලංකාවේ රෙස්ටෝරන්ට් තියෙනවා මේ කටාරවල ගොඩක්. ඉතින් මේ බස් එකකුත් දෙනවා. ඉතින් මේ බස් එක නැගලා ඒ රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා අපේ විදිහට ලංකාවේ විදිහට කොත්තුවක් කන්න ඉතින් ආසාවක් තියෙනවා. ඉතින් මේ මගේ යාළුවාගේ නිමාඩු දවස. ඉතින් ඒකින්ද අද මේ බස් එකේ යනවා. මේලා වැඩිය සෙනග නෑ. මොකද දවල්ට ඉතින් එහෙම ලොකුවට බිසි වෙන්නේ නෑනේ. හැබැයි උදේටයි හවසටයි ඉතින් ගොඩක් වෙලාවට සෙනග ඉන්නවා මේ බස් වල. ආයෙත් මම බස් එකෙන් බැහැලා දැන් මම වෙන බස් එකක් ගන්න යන්නේ. බස් ස්ටේෂන් එකට යන්නේ. ඉන්ඩස්ට්‍රියල් බස් ස්ටේෂන් එකට. ඉතින් එතනින් මට ඕන බස් එක මම අරගෙන මට යන්න ඕනේ මෙට්‍රෝ ස්ටේෂන් එකට. මොකද මෙට්‍රෝ ස්ටේෂන් එකට ගියාම මට මෙට්‍රෝ ට්‍රේන් එකේ යන්න පුළුවන්. දැන් මේ දවස්වල දැන් ක්ලයිමේට් එක වෙනස් වෙගෙන ඉන්නේ. තව මාස දෙක තුනක් යද්දී දවල් එකට දෙකට පාරේ යන්න බෑ. ඒ තරම් ගොඩක් රස්නේ. ඉතින් මීට මාස දෙක තුනකට කලින් ගොඩක් සීතලයි. ඉතින් ඒ වගේ ක්ලයිමේට් චේන්ජ් වෙනවා ඉතින් මේ රටේ. මේ හැමතැනම වතුර බොන්න ප්ලේස් හදලා තිනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඉතින් මාත් පොඩ්ඩක් වතුර ටිකක් බොනවා දැන්. දැන් මම යන්නේ මගේ කාඩ් එක රීචාර්ජ් කරගන්න. බස් එකේ ඉතින් යන්න ඉතින් සල්ලි දාගන්න බෑ. ඉතින් කීයක් තියෙනවද දන්නේ නැහැ. ඒ ගානත් බලලා ඊට පස්සේ රියල් 10ක් වගේ චාර්ජ් කරගත්තාම හොඳට මැතිමට ගිහිල්ලා එන්න. හරි කාඩ් එකත් රීචාර්ජ් කරගත්ත. බස් එක තියෙනවා හොඳ වෙලාවට. සමහරක් වෙලාවට බස් එකක් එනකන් ඉන්න ඕනේ විනාඩි 10ක් 15ක්. ඉතින් මේ බස් එක නවත්තලා තිනවා මෙතන විනාඩි 10ක් 15. ඉතින් ටිකක් වෙලාවක් යනවා. පැය භාගයක් විතර ඉතින් මේ වගේ ගමනක් යද්දී පොඩ්ඩක් බස් ස්ටේෂන් එකේ ඉන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් බස් එකට නැග්ග ගමන් මෙන්න මේ මැෂින් එකට කාඩ් එක අල්ලන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ ආයෙ බහිද්දිත් මේ මැෂින් එකට කාඩ් එක අල්ලන්න ඕනේ. ඊට පස්සේ තමයි යන්න ඕනේ. නැත්නම් වැඩිපුර සල්ලි කැපෙනවා කාඩ් එකෙන්. හරි ඉතින් බස් එක ස්ටාර්ට් කළා. දැන් මම යන ගමන් මට පැය භාගයක් විතර ඉතින් යනවා මෙට්‍රෝ ස්ටේෂන් එක ආවට යන්න මේ බස් එකේ. ඉතින් මේ වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් බස් වල එතකොට මෙට්‍රෝ ට්‍රේන් වල ඉතින් ගොඩක් වෙලාවට ඔය ඔෆිස් වලට වැඩ කරන අය යනවා. ඉතින් මොකද එයාලට ඇත්තටම මේක ලොකු වාසියක්. මොකද අඩු මුදලකට තමුන්ගේ ගමනාන්තය දක්වා යන්න පුළුවන්. බස් එකෙන් බහින්න යද්දි අනිවාර්යෙන් ආයෙ මැෂින් එකට කාඩ් එක අල්ලන්න ඕනේ. එහෙම ඇල්ලුවේ නැත්නම් වැඩිපුර සල්ලි කැපෙනවා කාඩ් එකෙන්. දැන් මම ඇවිල්ලා ඉන්නේ ස්පෝර්ට් සිටි මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් මෙතනින් පස්සේ මට මෙට්‍රෝ ට්‍රේන් එකේ තමයි යන්න වෙන්නේ. මේ වෙලාවට ඉතින් ස්ටේෂන් වල එහෙම ලොකුවට මිනිස්සු නැහැ. ඉතින් සෙනග නැහැ. මොකද දවල්ට ඉතින් එහෙම ලොකුවට බිසි වෙන්නේ නැහැ නේ. උදේටයි හවසටයි තමයි ඉතින් ගොඩක්ම බිසි වෙන්නේ. ඒ වෙලාවට ගොඩක් මිනිස්සු ඉන්නවා මේ ස්ටේෂන් වල. ඒ වගේම ට්‍රේන් වලත් ගොඩාක් අය ඉන්නවා. හරිම ලස්සනයි. ඉතින් මේ ස්ටේෂන් වල ඇතුළ බොහොම පිරිසිදුව බොහොම පිළිවෙලට ලස්සනට තියෙනවා. ඉතින් බලද්දි ගොඩක් ආසයි. එම්මට ට්‍රේන් එකේ යන්න මෙට්‍රෝ කාඩ් එක රීචාර්ජ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි කාඩ් එක රීචාර්ජ් කරගන්නේ. හරි ඉතින් කාඩ් එක රීචාර්ජ් වුණා. සාමාන්‍යයෙන් එක ගමනක් යන්න රියල් 2ක් කැපෙනවා කාඩ් එකෙන්. ඒක ඇත්තටම එහෙම ලොකු මුදලක් නෙමෙයි.
ඉතින් ඒක ඇත්තටම ගොඩක් වාසි ඕන තැනකට යන්න පුළුවන්. මොකද ස්ටේෂන් ඇතුලේ අපිට ඕන ස්ටේෂන් එකට ෆ්‍රී යන්න පුළුවන්. කොහේ හරි එක්සිට් වෙනවා නම් එළියට යනවා නම් ආය කාඩ් එක අල්ලන්න ඕන. එතකොට තමයි සම්පූර්ණ රියල් දෙක කැපෙන්නේ. මෙහි ස්ටේෂන් වල ට්‍රේන් විනාඩි 2කින් 2ට විනාඩි 4න් 4ට ඒ වගේ ට්‍රේන් එනවා. ඒකින්ද එක ට්‍රේන් එකක් මිස් වුණා කියලා ගැටලුවක් නැහැ. මොකද ඊළඟ ට්‍රේන් එක තව විනාඩි 2 3කින් එනවා. හරි මම ට්‍රේන් එකට ඇතුල් වුණා. දැන් ඉතින් ගමන යන්න තමයි තියෙන්නේ. හරි මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මගේ ගමනේ ඉතුරු ටික මම නෙක්ස්ට් වීඩියෝ එකේ මම දාන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.